අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා හිතවතුනි. ඔයාලා කවදා හරි හිතලා තියෙනවද ලෝකේ ඉන්න සුපිරිම ධනවතුන් කවුද කියලා? හරියටම මනින්නේ කොහොමද කියලා? ලෝකේ බලවත්ම මිනිස්සු, කෝටිපති තරුණයෝ කවුද කියලා හැම අවුරුද්දකම නිල ලැයිස්තුවක් දාන්නේ එකම එක තැනකින්. ඒ තමයි ෆෝබ්ස් සඟරාව. හැබැයි ඔයාලා දන්නවද මේ සඟරාව පිටුපස තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා? ඒ වගේම ඔවුන් කොහොමද මිනිසුන්ගේ මූල්‍යවත්කම් ගණන් කරන්නේ කියලා? අපි දැන් ඒ රහස බලමු. ෆෝබ්ස් කියන්නේ අද ඊයේ පටන් ගත්ත සඟරාවක් නෙවෙයි. මේ අවුරුදු 100කටත් වඩා දිග ඉතිහාසයක් තියෙන දෙයක්. ඒ කියන්නේ 1917 වර්ෂයේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී බර්ටි චාල්ස් ෆෝබ්ස් BC ෆෝබ්ස් කියන ප්‍රසිද්ධ පුවත්පත් කලාවේදියා තමයි මේක මුලින්ම ආරම්භ කළේ. ඔහුට ඕන වුණා ව්‍යාපාර ලෝකේ ඉන්න මිනිසුන්ගේ ඇත්තම කතාව ලෝකෙට කියන්න. මුල් කාලේදී ඇමරිකාවේ ආර්ථිකය කඩාවැටීම වලට ලක් වුණත් ඒ අවස්ථාවේ පවා ෆෝබ්ස් සඟරාව වැහෙන්න දුන්නේ නෑ මේ මහතා. එතුමාගේ පෞද්ගලික මුදල් වැය කරලා ඒ ආයතනය රැකගත්තා. ෆෝබ්ස් සඟරාව කිව්වම හැමෝටම මතක් වෙන්නේ බිලියනියර්ස් ලිස්ට් එක. කෙනෙකුට හිතෙන ප්‍රශ්නය තමයි කොහොමද මොවුන් මේ මිනිසුන්ගේ මූල්‍යවත්කම් ගණනය කරන්න කියන එක. ඇත්තටම ෆෝබ්ස් ආයතනය කාගේවත් බැංකු ගිණුම් හොරෙන් බලන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ලෝකේ පුරාම විශාල ගවේෂකයන් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් කරන්නේ ප්‍රසිද්ධ පුද්ගලයන් සතු සමාගම්වල කොටස්වල වටිනාකම්, ස්ටොක් වැලියුස්, ඔවුන් සතු දේපල, ඉඩකඩම්, යාන වාහන, මිල අධික දේපල, ඒ වගේම ණය ප්‍රමාණය ගැන ඉතා සංකීර්ණ ගණනය කිරීමක් කරන එක. ඒ නිසා තමයි ඔවුන්ගේ දත්ත මුළු ලෝකෙම පිළිගන්නේ. අද වෙනකොට ෆෝබ්ස් කියන්නේ නිකම්ම නිකන් සඟරාවක් නෙවෙයි. ලෝක ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තියෙන ලොකුම සන්නාමයක්, බ්‍රෑන්ඩ් එකක්. මිලියන ගණනක ව්‍යවසායකයන්ට තමන්ගේ හීන හැබෑ කරගන්න පාර කියා දුන් තැනක්. ලංකාවෙත් ගොඩක් අය ෆෝබ්ස් සඟරාව කියවනවා. ඉතින් මෙතෙක් ලංකාවේ කවුරුත් මේ සඟරාවේ ලෝක ධනවතුන් ලිස්ට් එකේ ලෝක ධනවතුන් අතර සටහන් වෙලා නැහැ. නමුත් ප්‍රථම වතාවට ලංකාවේ බිලියනපතියන් බිහි වෙමින් පවතිනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කවුද ඒ වගේ ලංකාවේ බිහි වෙන බිලියනපතියන් කියලා. ඉතින් ඔබට මම ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න. නැවතත් දිනක හමු වනතුරු ඔබ සැමට සුබ දවසක්.